තරම් දරුණු වුණත් අපිත් ඒකට දරුණු වෙන්න නම් නෑ. අපේ විකල්ප යෝජනාව සොයා යනවා. අපිත් ඉතින් කොච්චර කනගාටුවෙන් කම්පා සිතින් හිටියත් මේ දවස්වල අපේ මිලින්ද සර් ඉන්නවා අපිත් එක්ක. ඉතින් වැඩමුළුවක් ආවා නම් වැඩේ බැස්සා නම් ඉතින් කොතන හරි වැඩක් කරනවා. 아무තු නිර්මාණයක් අපේ සර් මේ කණ්ඩායම අදලා තියෙනවා. මොකද මේ අලුත් ප්‍රතිසංස්කරණ ප්‍රචාරය කරන්න ඕනේ. අපිට ඕනේ විකල්ප යෝජනාව. ඒකයි අපි මෙච්චර මාන්සි වෙන්නේ දැන් තියෙන තත්ත්වයට ඇටියට. දැන් අපි බලමු මෙතන මේ සාමාන්‍යයෙන් අපි අර මොඩියුලේ පළවෙනි මොඩියුලෙන් ද්‍රව්‍ය ඝනත්වය ඒ වගේ කියන්නේ ඝනත්වය බාත්වය මේ ද්‍රව්‍ය මේකේ තුනම පාවිච්චි කරලා මොකක් හරි අර මොඩියුල් ඉවරනකොට ක්‍රියාක්‍රම කරන්න ඕනේ. ඉතින් අපි සර්ලා ඉතාමත්ම නිරසුණක් අපිට සපයලා තියෙනවා අපි මිලින්ද සර්. මොකද සර් මේක අදලා තියෙන්නේ. අපි අදලා තියෙන සර් මේ පාර වතුරෙන් ගොඩබිම යන වාහනය. වතුරෙන් ගොඩ වතුරෙන් ගොඩ බිම යනවා. වා අපි පොඩ්ඩක් මේ පැල්ලේ වෙන්නේ මෙහෙමයි. මේක මේ කප් එකක් අපි බෝතලයක් කපලා හයි කරලා තියෙනවා. මේකට වතුර පිරෙනවා. වතුර පිරුණාට පස්සේ මේ මූඩිය හිල් කරලා තියෙන්නේ. ඒකින් මේ වතුර පාර යොමු කරනවා මෙන්න මේ තල බම්පරේට. ඒකට මේ තල බම්පරේ කරගෙනකොට වාහනේ ගමන් කරන විදිහටයි මේක හදලා තියෙන්නේ. සුපර්. එතකොට සර් මේක අර මේ අර අපි කියනවනේ ද්‍රව්‍යයේ අවස්ථා තුනම පාවිච්චි වෙනවා. නේද? ජලය වගේම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි මේ ක්‍රියා මේ මොඩියුල් එකේ තියෙන්නේ මේ පදාර්ථයේ තියෙන විවිධ ගුණ හඳුනා ගැනීමනේ. ඉතින් දැඩි බව, මේ ප්‍රත්‍යස්ත බව, ඒ වගේ ගුණාංග පාවිච්චි කරන්නට මේක තියෙන්නේ. මේකේ අපි දැඩි බව වගේ දේවල් හොඳට යොදාගෙන තියෙනවා. ගැළපෙන විදිහට කලින්ත් අපි සම්බැරින් එකක් ඇදුවානේ. මේක මෙහෙම වෙන්න ඕනේ. ඉතින් අපි හැම වැඩමුළුවෙම අපි නිකන් නේද මේ අනිත් අයට වැඩ කියනට එක්කම අපිත් මොකක් කර කරලා පින්නවනම් අර කියනවනේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා. අන්න ඒක නිසා තමයි අපි කණ්ඩායම අපිත් එක්ක ඇතුළ සතුටේ මේක හදනවා. අපි ඉතින් මේ නිර්මාණය තවදුරටත් ඉදිරියට ගියමු. මොකද නිර්මාණශීලී ජනතාව දැන් කවදාට වඩා අපිට අවශ්‍ය වෙනවා. අපි ප්‍රාර්ථනා කරමු මේක වේවා කියලා. Thank you sir.